සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේකත් වෙනස්ම වූ වීඩියෝ එකක්. ඉතින් මං අද 35 දෙනෙකුට විතර ඇති වෙන්න කෑම වේලක් හදාගන්නයි යන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. මුලින්ම මම ජෙලි එකක් හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නයි හදන්නේ. ඔයාලට මතකද මේ ජෙලි එක? මම ඊට කලින් ඔයාලට මගේ ග්‍රොසරි shopping වීඩියෝ එකේදී මෙන්න මේ ජෙලි එක පෙන්නුවා. අපේ බබා ආසාවෙන් ගත්ත ජෙලි එක. ඉතින් මේක අවුරුද්දට කලින් තමයි ගත්තේ. ඉතින් මේක දැන් තමයි මං කඩලා හදාගන්න යන්නේ. ඉතින් මම මේ අතරතුර කියන්නම් මේ කෑම වේල ගැන. මායි මගේ හස්බන්ඩ් අපි දෙන්න මැරි කරලා දැනට අවුරුදු 7ක් වෙනවා. මේ 9 වෙනිදාට තමයි අවුරුදු 7 සම්පූර්ණ වෙන්නේ. ඉතින් සිංහල අවුරුද්දයි මේ විශේෂ දවසයි දෙකම එකතු කරලා අපි දෙන්නට හිතුණා අපේ ගෙවල් දෙකේම නෑදෑයන්ට කියන්නේ මගේ අම්මා අප්පච්චි මල්ලි ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මා තාත්තා අයියා ඇතුළු පවුලේ කට්ටියටම රසවත් කෑම වේලක් හදලා දෙන්න ඕනි කියලා. ඉතින් අද මැයි 9. ඉතින් අද රෑ කෑමට තමයි මම මේ ඔක්කොම සූදානම් කරන්නේ. 35 දෙනෙකුට උයනවා කිව්වට ගෙදරට එන්නේ නම් 13 දෙනයි අපිත් එක්ක. ඒ වුණාට අපි හිතාගෙන ඉන්නවා පවුල් කීපයකටත් කෑම ටිකක් යවන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා තමයි මං කිව්වේ 35 දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් බලන්නකෝ මම තනියම තමයි මේ කෑම ටික ඔක්කොම හදන්නේ. මොකද හස්බන්ඩ්ුත් අද වැඩට ගිහිල්ලා යාට යන්න වුණා. ඉතින් මම මුලින්ම ජෙලි එක හදාගත්තා. දැන් මං හදන්න ඉන්නේ අයිස් කොෆි එක. ඉතින් උදෙන් මේ දෙක ලෑස්ති කරලා තිබ්බහම මට ලේසි. කලින් දවසේ මං කේක් එකක් දාලා තිබ්බා. ඉතින් ඉස්සලාම ආපුවාම කෑම කන්න කලින් කේක් කෑල්ලක් කලා අයිස් කොෆි එකක් බීලා තමයි කෑම වේලට ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක නිසා මම අයිස් කොෆි එක මේ විදියට හදා ගන්නවා. ඔයාලත් බලන්න අයිස් කොෆි හදනකොට මේ විදියට හදන්න කියලා. මුලින්ම මම එනසල් කරාඹු නැටි මේ මිශ්‍රණය කුඩු කරලා ඒකට තමයි කොෆි, කිරි පිටි, ඒ වගේම සීනි, ඊට පස්සේ මම නෙස්කැෆේ පැකට් එකකුත් එකතු කරනවා. එකතු කරලා උණු කිරි එක තමයි හදාගන්නේ. හදාගෙන ඊට පස්සේ මම මේක නිවෙන්න තියලා බෝටල් වලට දාලා ෆ්‍රිජ් එකේ දානවා. ඉතින් ඔයාලත් මෙහෙමද හදන්නේ? අයිස් කොෆි එහෙම නැත්නම් කිරි කොෆි හදනකොට එනසල් කරාඹු නැටි කුරුඳු පොත්තක් හොඳට තලලා දාපුවාම තමයි ඒකේ නියම රසය වගේම නියම සුවඳ එන්නේ. ඉතින් මේ අයිස් කොෆි එකත් හරිම රසයි. ඔයාලා හදන විදිහ වෙනස් නම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මේ විශේෂ දවස මම එහෙම තනියම හදන්න හිතුවට කෑම ටික හරිම බයෙන් තමයි කෑම ටික හදන්න ගත්තේ. මොකද මෙච්චර ප්‍රමාණයකට මම ඉස්සලාම වතාවට තමයි මේ හදන්නේ. ඉතින් ඔය විදිහට මම අයිස් කොෆි දෙක වතුර එකකට දාලා නිවෙන්න තිබ්බා. මොකද ඊට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න ඕන නිසා. ඊළඟට අයිස් කොෆි එකක් එක්ක රසවත් කේක් කෑල්ලක් කන්න දෙන්න ඕනි කියලා හිතුන නිසා කලින් දවසේ හදාගත්තු මෙන්න මේ කේක් එක තමයි මම arrange කරන්න හිතන් ඉන්නේ. ඉතින් බලන්නකෝ මේ කේක් එක හදන වීඩියෝ එක මම මීට කලින් දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් ඊට පස්සේ මම මුලින්ම බටු මෝජෝ එක උදෙන්ම හදා ගන්නවා. අර දෙක හදලා ඉවරුණාට පස්සේ එහා ෆ්‍රයි එක තියෙන නිසා බටු මෝජෝ හදා ගන්න හරිම ලේසි. ඉතින් බෙදා ඉන්න ඕනේ. මේකට දාලා ගත්තාම ඉක්මනින් අපිට කුක් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ආ ෆ්‍රයි එක ඔන් කරන්නේ. මං චිප්ස් හදන එකකට තමයි දාලා බටු ටික බෙදගන්න යන්නේ. මීට සතියකට කලින් විතර ඉඳන් මම මේකට සූදානම් වුණා කියන්නේ මම කෑම වේලට යන මෙනු එක කල් තියා ලෑස්ති කරගෙන ලියාගෙන තියාගත්තා. ඉතින් මේක ගොඩක් මට පහසු වුණා. කෑමට ගන්න දේවල්, බයිට් එකට ගන්න දේවල්, ඒ වගේම ඩෙසර්ට් එකට ගන්න මොනවද කියන එක මට හොඳ අවබෝධයක් තිබ්බා. ඔයාලා දැක්කද මේ තක්කලි ගෙඩිය? මේ තක්කලි ගෙඩිය මම ඔයාලට පෙන්වන්න ඕනේ නිසාමයි ගත්තේ. මෙන්න මේ තක්කලි ගෙඩිය නැට්ටට අමතරව වෙනම කළු ඩොට් එකක් තියෙනවා. මේ ඩොට් එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ පොළොංගු
තක්කාලි ගෙඩියට දෂ්ට කරපුවාම එන්නේ ඩොට් එකක්ලු. ඉතින් මේ පැල්ලම තියෙනවා නම් කිසිම කෙනෙක් මේ වගේ තක්කාලි ගෙඩියක් ගන්න එපා. මාත් මේක ඉන්ටර්නෙට් එකේ තමයි දැක්කේ. ඉතින් ඔයාලත් බලලා ඔයාලටත් මේ ගැන අවබෝධයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ ගැනත් මට ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා හිතුන නිසා තමයි මම මේ තක්කාලි ගෙඩිය මිලට අරගෙන ඔයාලට පෙන්නුවේ. ඉතින් ඊළඟට මම කරන්න යන්නේ මෙන්න මේ වගේ චිකන් එක පොඩක් සීසනින් වෙන්න තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ චිකන් එක ගම්බිරිස් 3-5 කුඩු මිරිස් ලුණු. ඉතින් මේ වගේ ඒවා ඔක්කොම දාලා ඊට පස්සේ මම තෙල් ස්වල්පයක් මේ වගේ ස්ප්‍රේ කරගත්තා. මොකද මේක එයාර් ෆ්‍රයර් එකේ චුට්ටක් බෙදලා තමයි මම උයන්න ගන්නෙ. ඒ නිසා. ඉතින් ඊළඟට මම බටු මොජු එක හදනවා. ඉතින් මම අද උයන්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ බිරියානි එකක්. ඒ වගේම සුදුපත් බාස්මති වලින්මයි. ඊට පස්සේ පරිප්පු, චිකන්, ඊළඟට බටු මොජු, ඊළඟට බෝංචි කරි එක, බෝංචි තෙල් දාලා වගේ. ඊට පස්සේ අල බැදුමක්. ඊට අමතරව චොප්ස් එකක් හදා ගන්නවා. ඒ වගේම ඩෙසර්ට් එක ඩෙවල් එකට සෝසේජස් ඩෙවල්, ඒ වගේම චිකන් ඩෙවල් එකක්, කඩල අර චොප්ස් එකෙම ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට අමතරව ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් ජෙලි එක කොහොමද තියෙනවා, ගස්ලපු ගෙඩියක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි මම ලෑස්ති කරගන්න හදන්නේ. බිරියානි එකක් හදනකොට බිරියානි එකටම වෙන්වුණු රෙසිපි එකක් තියෙනවා. ඒකට ඇඩ් කරන චට්නි එකක් එහෙම තියෙනවා. ඉතින් ඒ ටික හදාගත්තේ නැහැ. බිරියානි එකට චිකන් කරි එක එහෙම තියෙන නිසා. ඉතින් මේ විදිහට තමයි මගේ මෙනු එක. ඉතින් මේ මෙනු එක හොඳ නම් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම මේ බිරියානි එක හදන චිකන් එක තමයි ලෑස්ති කරගන්නේ. ඒක හදාගන්න අමතරව චිකන් එකට අමතරව ඇඩ් කරගත්තේ බිරියානි පවුඩර් එකයි මුදවපු කිරි. ඉතින් මේ ටික හොඳින් මික්ස් කරලා මන්නම් තියාගත්තේ කාමර උෂ්ණත්වය. මොකද සමහර ෆ්‍රිජ් එකේ දාන හොඳ නැහැ කියලා කියනවා. මේ කිරි චිකනුයි දෙක ගැලපෙන්නේ නැති කැම දෙකක් නිසා විස වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා ඒ ගැන අවබෝධයක් තිබ්බද? ඔයාලා ඒ ගැන දන්නවනම් ඒ ගැනත් මට කියන්න. ඔයාලා බිරියානි හදලා තියෙනවනම් මේ විදිහට හදන්න කියලාත් කියන්න. ඉතින් මේ මම චිකන් එක හදන්න පටන් ගත්ත වෙලාව මේ වෙලාවේ හරියටම 12ට විතර ඇති දවල්. ඉතින් මේ වෙලාවේ තමයි මම චිකන් එක හදන්න පටන් ගන්නෙ. ඊට පස්සේ මම 3 විතර වෙනකොට කැම ටික ඔක්කොම හදලා ඉවර කරගත්තා. ඊට පස්සේ මට හදන්න තිබ්බේ අර බයිට් ටික තමයි. ඉතින් මට මේ සම්පූර්ණම වීඩියෝ එකට මගේ රෙසිපීස් ටික ඔක්කොම ඇඩ් කරගන්න බෑ. මොකද මට වීඩියෝ කරගන්න බැරි වුණා. අර මුලින් ලස්සනට වීඩියෝ කරගත්තට පස්සේ කලබලයටත් එක්ක වීඩියෝ කරන්න ඇත්තටම අමතක වුණා. කැමරාවත් ඔන් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් වීඩියෝ කරගන්න අමතක වුණ නිසා මම ඔයාලට ඩයිනින් ටේබල් එකට මම arrange කරපු විදිහේ පොඩි ෆොටෝස් ටිකක් දාන්නම්. ඒ ෆොටෝස් ගත්තෙත් මම නෙමෙයි. ඉතින් කට්ටිය ආවට පස්සේ තිබ්බ කලබලයත් එක්ක හස්බන්ඩ් තමයි ෆොටෝස් අරන් තිබ්බේ. ඉතින් ෆොටෝස් හරියට අරගෙන නැහැ එයා. ඉතින් ඔයාලට මේක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා තමයි මම මේ වගේ පුංචි ක්ලිප් එකක් අරගෙන ආ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් බබාලා දෙන්නත් එක්ක තනියම මේ වගේ සෑහෙන පිරිසකට කෑම වේලක් හදාගන්න එක සමහරුන්ට මහා ලොකු දෙයක්. ඉතින් සමහරු ඒ වගේ දේවල් හිතන්නත් අකමැති. ඉතින් එහෙම කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් යම්කිසි අදහසක් ගන්න ලැබෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ආයෙ දවසක හම්බෙමු. පරිස්සමින් සතුටින් ඉන්න.